හරි බලමක් ගන්න. හරි. අපිට කියනවා උපන්දින කේක් එකක මතු පිට ශ්‍රීජිකෝණී සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වේ. හරි. ගානේ රූප සටහන ඔයාලට දීලා තියෙනවා. බලන්න මම මේව ගන්නවා. ගානේ කියනවා අපිට කේක් එකේ හැඩය හරි ඍජුකෝණී සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. සමද්විපාද ත්‍රිකෝණයක් නම් මේ පාද දෙක සමානයි. හරි. සමද්විපාද ත්‍රිකෝණය. හරි. එහි සමාන පාද දෙකෙහි දිග 2x සෙන්ටිමීටර් බැගින් වෙනවා කියලා කියනවා. 2x සෙන්ටිමීටර් බැගින් වෙනවා කියලා කියනවා. එහෙනම් මේක 2x. ඒකේ නිසා මේකත් 2x. හරිද? රූපේ දැක්වෙන පරිදි සුපෝපන්දිනයක් යන වචනය දිග හරි x ධන දෙකෙන්ද පළල x ඍණ 4යි වන ශ්‍රීජිකෝණාශ්‍රාකාර සුදු අයිසින් කැබැල්ලක ලියා ඇත. හැපි බර්ත්ඩේ කියලා ලියලා තියෙනවලු. මෙන්න මෙහෙම පොඩි කෑල්ල එක. හරි මම මෙහෙම ගන්නවා. හරි. එයාගේ දිග x ධන 2යි කියනවා. හරි. පළල x ඍණ 4යි කියලා කියනවා. පළල x ඍණ 4යි කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා ඉතිරි කොටස රෝස පැහැයෙන් සරසා ඇති අතරෙහි වර්ගඵලය 132යි වර්ග සෙන්ටිමීටර වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඉතිරි කොටස මේ කොටස ඇරුණු කොට තියෙන ඉතිරි කොටස වර්ගඵලය 132යි කියලා කියනවා. වර්ග සෙන්ටිමීටර. හරි. ගානේ අහන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. x මගින් හරි x වර්ග ධන 2x ඍණ 124 සමීකරණය තෘප්ත වන බව පෙන්වන්න. හරි. x මගින් මෙන්න මේම සමීකරණයක් තෘප්ත වෙනවා කියලා පෙන්වන්න කියලා කියනවා. හොඳට අහන් ඉන්න. හරි. දැන් අපිට සමීකරණයක් තෘප්ත වන බව පෙන්වන්න. එහෙම නැත්නම් සම්බන්ධතාවයක් ගොඩනගන්න කියලා වගේ ප්‍රශ්නයක් දීලා තිබ්බොත් අපි බලන්න ඕනේ මේකේ දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ සිද්ධියේ තියෙන වර්ගඵලයන් අතර සම්බන්ධතාව තමයි තියෙන්නේ. හරි. සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රාකාර කෑල්ලක සූපන්දිනයක් කියලා ගහලා තියෙනවා. මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය දීලා තියෙනවා. හරි. මම බලනවා මට වර්ගඵලයන් අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් මට සමීකරණයක් ලියන්න පුළුවන්. හරි. මට වර්ගඵලයන් අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් මට සමීකරණයක් ලියා ගන්න පුළුවන්. සමීකරණයක් ලියා ගත්තොත් මට ඔය කියන සමීකරණය හරි සමීකරණයක් මට ලියා ගන්න පුළුවන් නම් ඔය කියන සමීකරණය බව පෙන්වන්න මට පුළුවන්. මම උත්සාහ කරනවා මෙහෙම. බලන්න. හරි. මම ලියනවා මෙන්න මේ සමද්විපාද ත්‍රිකෝණයේ වර්ගඵලය මම හිතන විදිහ බලා ගන්න. හරි. මෙන්න මේ සමද්විපාද ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් හරි සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් මෙන්න මේ පොඩි කෑල්ලේ වර්ගඵලය අඩු කරාම මෙන්න මේ පොඩි ඍජුකෝණාශ්‍රාකාරයේ වර්ගඵලය අඩු කරාට පස්සේ මට එනවා 132ක්. ඒක තමයි ගානේ කියලා තියෙන්නේ. ගානේ කියලා තියෙන්නේ ඉතිරි කොටසේ වර්ගඵලය 132යි කියලා. මේ බලන්න. එහෙනම් මම මේ සම්බන්ධතාවය ලියනවා. මේ බලන්න. ඍජුකෝණී ත්‍රිකෝණය මේ ලියන්න සමද්විපාද හරි ශ්‍රීජිකෝණී ත්‍රිකෝණේ වර්ගඵලය ඍණ හරි මගේ තියෙන මේ අඳුරු කොටසනේ මම එක් ගන්න අඳුරු කළ කොටස කියලා. අඳුරු කළ කොටස වර්ගඵලය. හරි. එහෙම නැත්නම් සුබ උපන්දිනයක් කියලා සටහන් කළ කොටසේ වර්ගඵලය. මෙන්න මේ සමද්විපාද ත්‍රිකෝණී ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් හරි මෙන්න මේ ශ්‍රීජිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අඩු කරාම මට ගානේ කියනවා එයා 132යි. හරි 132යි වර්ග සෙන්ටිමීටර මේ මම සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. මේ සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්න නැහැ. හරි. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් මෙන්න මෙයාගේ වර්ගඵලය අඩු කරාට පස්සේ මට එනවා මෙන්න මේ අර රෝස පාටයි කියපු වර්ගඵලය 132ක්. හරි. මට කියන්නේ සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය මට කොහොමද ලියන්න පුළුවන්? ත්‍රිකෝණයක වර්ගඵලය අපි දන්නවා. භාගයයි ආධාරක. ආධාරක පාදේ මෙයා. ආධාරක පාදේ එක්ක මෙයා එහෙම නැත්නම් මෙයා. හරි.
භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස කීයද? ලම්බ උසත් 2x මේ ආධාරකය වුණොත් මෙයා ලම්බ උස 2x ප්‍රශ්න නැහැ. හරි. එයාගේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ මේ. එයාගේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. හරි. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ ඍජුකෝණී ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරිද? අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ මට කීයද? දිග වැඩි කිරීම පළල. මෙයාගේ දිග x ධන 2යි. වාරයක් පළල x ඍණ 4යි. මෙයා සමාන වෙනවා 132කට. හරි. එයා සමාන වෙනවා 132කට. අපි බලන්න මේ පැත්ත සුළු කරමු. මේ දෙකට මේ දෙක කැපෙනවා. එහෙනම් මට මෙතන එනවා 2x වර්ග ඍණ. මෙතන තියෙන්නේ මට වරහන් ගුණ කරන්න. මේ බලන්න එකපාර ගුණ කරන්න ඉතින් බලා ගන්න. හරි. මෙතන ඉන්නේ x වර්ග. ප්‍රශ්න නැහැනේ. x වර්ග. මෙයාගෙන් මෙයා ගුණ වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් මෙයා ගුණ වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් මෙයා ගුණ වෙනවා. මෙයාගෙන් මෙයා මේ ඉතලා මෙයයි ගුණ වෙනවා. මේක 1. ඊට පස්සේ මේක ගුණ වෙනවා. මෙයා 2. ඊට පස්සේ මෙයා ගුණ වෙනවා. ඊට පස්සේ මෙයා ගුණ වෙනවා. මේ බලන්න. x ගුණ කිරීම x කියන්නේ x වර්ග. ඊළඟට මෙතන ඍණ 4x. ඍණ 4x ධන 2x. ඒ කියන්නේ ඍණ 4x ධන 2x කියන්නේ ඍණ 2x. හරි නේද? ඍණ 4x ධන ඍණ 2x කියලා කියන්නේ ඍණ 2x. ඊළඟට මෙයා. හරිද? ඊළඟට මෙයා. මෙයා ගුණ වුණාට පස්සේ ඍණ 8යි. 132යි. දැන් මට මේ බලන්න මම මෙයා එකපාර වරහන් ඉවත් කරනවා. එහෙම නැත්නම් දිගට කරන්න පුළුවන්. 2x වර්ග ඍණ x වර්ග ධන 2x ධන 8 සමානයි 132යි. මේ බලන්න මේ x වර්ගෙන් මේ 2x වර්ගය අඩු වුණාම x වර්ග ධන 2x x වර්ග ධන 2x මේ මෙන්න මේ ඍණ 132 මෙහෙට ගේනවා. මෙයා ගෙනාවට පස්සේ ඍණ 132ක් වෙනවා. මේ ධන 132 මේ පැත්තට අරගෙන. බලන්න 132කින් 8ක් අඩු වුණාම කීයද? 124යි. එහෙනම් මෙයා ඍණ 124 ධන 2x ධන x වර්ග සමාන 0. මට ගාණි කියන සමීකරණය එනවා. හරි. මට ගාණි කියන සමීකරණය එනවා. මම මේ පැත්තට ගන්නවා. මෙයා එනවා මට x වර්ග ධන 2x හරි. මෙයා සහ මෙයා මේ ඍණ 124 සමාන 0 කියලා එනවා. ගාණි කියන්නේ අපිට මෙන්න මේ බව පෙන්වන්න කියලා. කොබන් හදපේ. එලගිරි. ඊළඟට ගාණි අපෙන් අහනවා. හරි. x යගය ආසන්න සෙන්ටිමීටරයට සොයන්න. x වල අගය හොයන්න කියලා කියනවා. හරි. දැන් මට කියන්න මට දැන් හොයන්න තියෙන මෙන්න මේ x වල අගය. කොහොමද කරේ? හරි. මේ බලන්න x වල අගය හොයන්නදී මෙතන තියෙන බලන්න. මෙතන තියෙන්නේ x වල වර්ගජ ප්‍රකාශනයක්. x වල වර්ගජ ප්‍රකාශනයක් නේ. x වර්ගයේ පදයක් තමයි තියෙන්නේ. හරි. x වර්ගද ප්‍රකාශනයක් තියෙන්නේ. මේ බලන්න මම ගන්න මෙහෙම. x වර්ග ධන 2x ඍණ 124 සමාන 0යි. හරි. මේ බලන්න. දැන් මම හිතනවා මෙන්න මෙයාව මට x වල අගයක් ඕනේ. හරි. මෙන්න මෙයාව මට කොහොම විසඳුවොත්ද ලේසියි? කොහොම විසඳුවොත්ද ලේසියි? මෙයා පූර්ණ වර්ගයක් කරගත්තොත් මට විසඳන්න පුළුවන්. හරි. මම එහෙම හිතලා මෙයා බලන්න x වර්ග ධන 2x ඍණ 124 එහා පැත්තට අරන් යනවා. ඍණ 124 එහා පැත්තට අරන් ගියට පස්සේ ධන 124 වෙනවා. හරි. මට කියන්න මෙයා පූර්ණ වර්ගයක් කරන්න නම් මේ පැත්තට එකතු කරන්න ඕනේ කීයක්ද? එකක්. මේ බලන්න. ඇයි කොහොමද එකක් වෙන්නේ? මෙන්න මේ දෙවනි පදයේ සංගුණකෙ මෙන්න මෙයාගේ x වල සංගුණකය 2යි. 2 බෙදෙනවා 2කින්. 2 බෙදෙනවා 2කින්. එහෙනම් 1යි. එයාව වර්ග කරනවා. 1 වර්ග කරාට පස්සේ 1යි. එයා තමයි මෙතෙන් එකතු කරන්නේ.
එහෙනම් මේ පැත්තටත් එකක් එකතු කරනවා 124 ධන 1යි. ඒ කියන්නේ මෙයා කියන්නේ x ධන 1 වර්ගය. අවුලක් නැහැනේ. x ධන 1 වර්ගය කියන්නේ x වර්ග ධන 2x ධන 1. ප්‍රශ්න නැහැ. මේ කවුද? මට කියන්න මෙහෙම තිබ්බොත් x වර්ග ධන 6x තිබ්බොත් පූර්ණ වර්ගයක් කරන්න කීයද එකතු කරන්න ඕනේ? කීයද? 9ක් නේ. මෙයා 6 දෙකෙන් බෙදුවාම 3යි. 3 වර්ගය කියන්නේ 9යි. ඒ කියන්නේ x ධන 3 වර්ගය. තේරෙනවද? 6 දෙකෙන් බෙදුවාම 3යි. 3 වර්ගය 9යි. එහෙනම් මෙතන එකතු කරේ 2 දෙකෙන් බෙදුවාම 1යි. 1 වර්ගය 1යි. හරි නේද? හරිද? හරි. බලන්න මෙතන 124 ධන 1 කියන්නේ 125යි. මට එනවා x ධන 1 වර්ගය කියලා කියන්නේ 125. මට 125 ලියන්න පුළුවන් 25 ස්වරය 5. අවුලක් නැහැ. 125 මම ලියනවා. හරි 25 ස්වරය 5. බලන්න ඉන්න. හරි. ඊට පස්සේ මට මේක ලියන්න පුළුවන්. දැන් මට දෙපැත්තම වර්ග පූර්ණය කරනවා. වර්ගමූලය ගන්නවා. දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා මේ. සමානයි මෙයාගේ වර්ගමූලය. මට කියන්න x ධන 1 වර්ගයේ වර්ගමූලය කියන්නේ කීයද? x ධන 1යි. 125 කියන්නේ 25 වාරයක් 5 වර්ගමූලය කීයද? 5 වර්ගමූලය කියන්නේ 25 වර්ගමූලය කියන්නේ 5යි. 5 එළියට එනවා. වාරයක් 5 වර්ගමූලය. ධන හෝ ඍණ. හරිද? 125 කියන්නේ 25 වාරයක් 5. 25 වර්ගමූලය ගත්තොත් නේ වර්ගමූලය වෙන වෙනම ඇතුළට වැටෙනවා මේ. මෙයාට ලියන්න පුළුවන් 25 වර්ගමූලය වාරයක් 5 වර්ගමූලය. 25 වර්ගමූලය කියන්නේ 5යි. 5 වර්ගමූලය කියන්නේ 5යි. හරි. එහෙනම් අනිවාර්යෙන් ධන හෝ ඍණ. හැබැයි මෙතන x කියන කෙනා බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. x කියන්නේ දිගක්. තේරෙනවද? x කියන්නේ දිගක්. දිගක් නම් අනිවාර්යෙන් පවතින ගණන් x කියන එක කෙනා ධන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ x ධන 1. හරි කියන්නේ මේ ඍණ සංඛ්‍යාව පවතින්නේ නැහැ. x ධන 1 කියන්නේ අපිට ලියන්න පුළුවන් 5යි මූල 5යි කියලා. එහෙනම් x සමානයි හරි 5යි මූල 5 ඍණ 1යි. x කියන්නේ එහෙනම් 5 වාරයක් මූල 5 අපිට ගානේ දීලා තියෙනවා. මූල 5 අපිට ගානේ කියනවා 2.24 විදිහට ගන්න කියලා. 2.24 විදිහට ගන්න. ඍණ 1. මට කියන්න 5 වාරයක් 2.214 කියන්නේ. 5 වාරයක් 2.214 කියන්නේ කීයද? 5 වාරයක් 4 20යි. දෙකක් ඉතුරුයි. 5 වාරයක් 2 10යි 2යි 12යි. එකක් ඉතුරුයි. 5 වාරයක් 2 10යි 1යි කියන්නේ 11යි. 11.2කින් අඩු වෙන්න ඕනේ එකක්. ඒ කියන්නේ x කියන්නේ 10.2ක් වෙනවා. ඒ කියන්නේ x ආසන්න වශයෙන් අපිට ගානේ අහන්නේ ආසන්න සෙන්ටිමීටරයට. ඒ කියන්නේ x කියන්නේ ආසන්න සෙන්ටිමීටරයට හරි 10ක් වෙනවා. x කියන්නේ ආසන්න සෙන්ටිමීටරයට හරි මට ගන්න පුළුවන් x කියන්නේ ආසන්න සෙන්ටිමීටරයට 10ක් වෙනවා. හරි කොබන් හදපන්. හෙළුවා එලගිරි. අපිට ගානේ තව කෑල්ලක් කියනවා බලන්න. කේක් එකෙහි මතු පිට දිගම පැත්තේ දිග 2යි වර්ගමූල 2x මගින් දෙනු බව පෙන්වනවා. එම දිග සෙන්ටිමීටර් 28ට වඩා වැඩි බව පෙන්වන්න කියලා කියනවා. හරි. එම දිග සෙන්ටිමීටර් 28ට වඩා වැඩි බව පෙන්වන්න. හරි. මම මෙන්න මේ ටික පොඩ්ඩක් මකන්න. මට ඉන්න නැති නිසා. හරි. මම මේවත් මකන්න. අපිට කියනවා කේක් එකේ මතු පිට දිගම පැත්තේ දිග දෙකයි මූල 2x බව පෙන්වන්න. හරි. කේක් එකේ දිගම පැත්ත කියන්නේ කොහොමද? මේක ඇවිල්ලා සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මේකේ දිගම පැත්තේ දිග කියන්නේ මෙන්න මෙයා. මෙයා කියන්නේ කවුද? මේ ත්‍රිකෝණේ විකර්ණය.
හරි මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ විකර්ණය තමයි දිගම පැත්තේ දිග. එහෙනම් විකර්ණයක් කියලා කියන්නේ විකර්ණයේ දිග හොයන්න පුළුවන් කොහොමද? අපිට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. නේ බං. ලියන්න. මම මේ ත්‍රිකෝණය නම් කරගන්නම් ABC කියලා. හරි. ABC. හරි මම ලියනවා. ABC ත්‍රිකෝණය හරි ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක් නිසා AB විකර්ණය වේ. AB විකර්ණය වේ. හරි. AB විකර්ණය වේ. ඊළඟට මම ලියනවා ABC ත්‍රිකෝණයට ABC ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය. හරි. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය ලියන්න පුළුවන්. AB පාදයේ සමානම AB පාදයේ වර්ගය සමානයි. හරි AC පාදයේ වර්ගය ධන BC පාදයේ වර්ගය. AB පාදයේ වර්ගය කියන්නේ දිගම පාදය. AC පාදයේ වර්ගය කියලා කියන්නේ 2x ගේ වර්ගය. BC පාදයේ දිග කියලා කියන්නේ BC කියන්නේ මෙයාගේ වර්ගය. ඒ කියන්නේ 2x ගේ වර්ගය. AB පාදයේ දිග 2x ගේ වර්ගය. ඒ කියන්නේ 4x වර්ග. මෙයා 4x වර්ග. 4x වර්ග ධන 4x වර්ග කියන්නේ 4x වර්ග ධන 4x වර්ග කියලා කියන්නේ හරි 4x ධන 4x වර්ග කියලා කියන්නේ 8x වර්ග. එහෙනම් මට AB කියන්නේ කීයද? 8x වර්ගමූලය. ඒ කියන්නේ 8x වල වර්ගමූලය. 8 කියලා කියන්නේ මේ බත් 8 ලියන්න පුළුවන් මට 4 වාරයක් 2 කියලා. ප්‍රශ්න නැහැ. 4 ලියන්න පුළුවන්. 4 වර්ගමූලය කියන්නේ 2යි. 2 වර්ගමූලය කියන්නේ 2යි. වාරයක් x. එහෙනම් අපිට කියන්නේ දිගම පාදය මේ බව පෙන්වන්න කියලා. හරිනේ උත්තරේ. හරි. ඊළඟට අපිට කියනවා එම දිග සෙන්ටිමීටර 28ට වඩා වැඩි බව පෙන්වන්න. මෙන්න මේ දිග සෙන්ටිමීටර 28ට වඩා වැඩි බව පෙන්වන්න. හරි. x කියන්නේ අපි ආසන්න වශයෙන් හොයාගත්ත 10යි කියලා. x කියන්නේ අපි ආසන්න වශයෙන් හොයාගත්ත 10යි කියලා. හරි. x කියන්නේ 10යි. මේ බත් දිගම පාදේ AB. දිගම පාදේ AB. දිගම පාදේ AB කියන්නේ AB ඇවිල්ලා හරි. දිගම පාදේ AB. AB කියන්නේ මෙයා. හරි. දැන් අපිට කියනවා දෙවාරයක් වර්ගමූල 2 කියලා කියන අපිට ගාණේ කියනවා. මට වර්ගමූල 2 කියන්නේ 1.4යි එක විදිහට ගන්න කියලා. x කියන්නේ 10යි. ආසන්න විදිහට. මේ බලන්න. x කියන්නේ 10යි. හරි. එහෙනම් මෙයා ගුණ කරාම කීයද? නේ? 1.41 ඒවා දෙකක්. ඒ කියන්නේ 2.8යි 2. 2.8යි 2 වැඩි කිරීම 10. ඒ කියන්නේ 28.2ක්. එහෙනම් දිගම පාදයේ දිග 28.2ක් වෙනවා. ඒ කියන්නේ 28.2 කියන්නේ 28ට වඩා වැඩි. හරි. 28.2 කියන්නේ 28ට වඩා වැඩි. හරි. 28ට වඩා වැඩි. හරිද? දැන් මේ ගාන විභාගේ ලකුණු 10 ගානක්. හරි. විභාගයට වලට ලකුණු 10ක් අරන් දෙන ගානක්. දැන් මේ ගාන ඇති දෙයක් තිබ්බද? ඇති දෙයක් තිබ්බද? වර්ගඵලය ලියලා ප්‍රකාශනයක් අරගෙන ඒක සුදු කරාට පස්සේ කියපු පළවෙනි ගාන ආවා. හරි. සමීකරණයේ පළවෙනි ගාන ආවා. ඊට පස්සේ සමීකරණය අගය හොයන්න කියලා තිබ්බා. වර්ගජ සමීකරණයක් තිබ්බේ. වර්ග පූර්ණය කරලා අගය ගත්තා. ඊළඟට දෙවෙනි ගානේ තිබ්බ අපිට පයිතගරස් දාන්න. සරලම දෙයක්. ඊට පස්සේ පයිතගරස් දාපු ගානට ආදේශ කරලා උත්තර ගන්න තිබ්බේ. ඉතින් විභාග ලකුණු 10 ගන්න. විනාඩි 10ක් වැඩිත් එක්ක. තේරෙනවද? හරි. බලන්න.